තෙරුවන් සරණයි. අප ඉන්නේ සඳගිරිගල ආරණ්‍ය සේනාසනයේ. මෙම ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ තිස්ස මහාරාම බෙරළිහෙළ ප්‍රදේශයේ. තිස්ස මහාරාමයේ සිට බෙරළිහෙළ 3 කොරණිය දක්වා පැමිණ එහි සතිපොළ නගින් හැරී කිලෝමීටර් 3ක් පමණ එන විට මෙම ආරණ්‍ය සේනාසනය අපට මුණ ගැසේ. මෙම ආරණ්‍යයේ පහළ කොටසේ බුද්ධ මන්දිරය, බෝධි ප්‍රාකාරය, ආවාසගිය ඇතුළු ශාලාවන් කීපයක් පිහිටා ඇත. වර්තමානයේ මේ පිරිවෙනක් වශයෙන් පවත්වාගෙන යනු ලබන. දැන් අපට පේන්නේ එහි ඇති බුද්ධ මන්දිරය සහ බෝධි ප්‍රාකාරය. මෙතන සිට නැවත අපිට කන්ද මුදුනට මෙම පඩිපෙළ දිගේ යා යුතුව ඇත. මෙම බුද්ධ මන්දිරයේද සාදා ඇත්තේ මල්ලෙනක් ආශ්‍රය කරගෙන. මෙම සඳගිරිගල ආරණ්‍ය සේනාසනයේ ආරම්භය රෝහණ පුරවරය දක්වා දිව යනු ලබයි. එහි සිටි මහානාග යුවරජු, කාවන්තිස්ස, දුටුගැමුණු හා සද්ධාතිස්ස යන රජවරු මෙම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ ශාස්ත්‍රීය කලා පමණක් නොව බුදුදහම නගා සිටවීම සඳහාද සුවිශාල අනුග්‍රහයක් දක්වන ලදී. අතීතයේ වැඩ සිටි මහරහතන් වහන්සේලාට සෙවණ සැපයූ මෙම ආරණ්‍ය සේනාසනය දර්ශනීය වටපිටාවකින් හා ශෛලමය කදුමුදුනකින් සමන්විතය. ඒ කදුමුදුනේ සිට මෙම ස්ථානය වෙත පිවිසෙන්නෙකුට තිස්ස මහාරාම මහා විහාරය, මැණික් වෙහෙර, යටාල විහාරය, කිරින්ද, වැඩ සිටි කන්ද, කතරගම, හම්බන්තොට ආදී ප්‍රදේශයන් හා පූජනීය ස්ථානය දැකගත හැකිය. දැන් අපි පඩිපෙළක් අවසානයේ ඇති තැනිතලා භූමියකට පැමිණියා. එතන නැවත කන්ද තරණය කිරීමට අපට සිදු වෙනවා. නමුත් දැන් මෙතනින් අපි අවට තියෙන පරිසරයේ සිර නැරඹීමට මොහොතක් නතර වුණා. දැන් අපිට පේනවා අපි ඉදිරියෙන් ඈත කුඹුරු යාය සහ ඒ ප්‍රදේශයන්. නැවතත් අපි කන්ද මුදුන වෙත පිවිසෙනවා. එතෙන්දී අපිට යම්කිසි තෙත් ස්වභාවයකින් යුතු පරිසරයක් දැන් අපිට මුණ ගැහෙනවා. අද දින සහ ඒ පෙර දිනයන්හි වැස්ස ලැබුණු බව තමයි අපි දැනුවත් වුණේ. ඉතින් එම නිසා මේ ප්‍රදේශයේ යම්කිසි තෙත් ගතියකින් තියෙන බව තමයි අපට දැකගත හැකි වෙන්නේ. අප දැන් සිටින්නේ ශෛලමය කන්ද පාමුලේ. මෙම ශෛලමය කන්ද තරණය කිරීමට පාරවල් දෙකක් ඇති අතර එයින් පළමු පාර යකඩ අත්වැටක් සහිතව මෙතනින් පටන් ගනී. මෙම මාර්ගය ඉතා අවදානම් සහිත මාර්ගයකි. කන්දෙන් භාගයක් පමණ ගිය විට එම අත්වැට අවසන් වන අතර කඩින් කඩ පමණක් යකඩ පූරු සවි කර ඇත. වැස්ස සහිත දිනයක නම් එහි යෑම ඉතාමත් අවදානම්ය. දැන් අපි ක්‍රමක්‍රමයෙන් මෙම අත්වැට සහිත පඩිපෙළ දිගේ කන්දේ භාගයක් දුරට පැමිණෙමින් සිටින්නේ. දැන් පේනවා ඇති වැහැලා වතුර ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අර භාගයෙන් කන්දේ භාගයෙන් පස්සේ උඩ හරියට යනකොට මේ වගේ ගොඩාක් දියසීරා ගිය තැන් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි කලින් සඳහන් කළේ මෙම පාර ඉතා අවදානම් සහිත පාරක් කියලා. දැන් අපට බලන්න පුළුවන් අවට භාගයක් උඩට යනකොට අපිට පේන ඉතා සුන්දර පරිසරය, කඳු මුදුන්, අවට සුන්දර වනාන්තර, ගස් ආදී දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඈත තියෙන කඳු ආදී දේවල් යම්කිසි මට්ටමකට අපිට දැක ගැනීමට පුළුවන් වෙන මේ කන්දේ භාගයක් උඩට පැමිණියාට පස්සේ. දැන් අපි එම භාගයක් දුරින් නැවත පාරට පැමිණ දෙවනි පාර දිගේ එම දෙවනි පාර ඉතාමත් ක්‍රමානුකූලව හදපු පාරක්. පඩිපෙළක් තියෙනවා. කිසිම කරදරයක් නැතුව මෙම ශෛලමය කන්ද
තරණය කිරීමට එම පාර අපට පහසුකම් සලසලා දෙනවා. මෙතන අපට පේනවා ගල්ලෙන විහාරස්ථානයේ දැනට ශේෂව ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතර පැරණි ගල්ලෙන් පොකුණු, ස්තූප, ගොඩනැගිලි ආදිය දැකගත හැකියි. පැරණි ලෙන් මෙම විහාරස්ථානයේ කඳු පන්ති පුරාවටම දැක ගන්නට ලැබේ. මෙහි ගල්ලෙන් සංඛ්‍යාව 64ක් පමණ වේ. වැසි ජලයේ ලෙන් තුලට පැමිණීම නවතාලීම සඳහා සෑම ලෙනකම කටාරම් සකස් කර ඇත. කටාරමට පහළින් ලෙන් පූජා කළේ කවුරුන්ද යන වග සඳහන් කරමින් බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියන ලද සෙල්ලිපි පවා දැක ගන්නට ලැබේ. ලෙන් විහාරය සංකීර්ණය පුරාවට ප්‍රධාන පොකුණු 8ක් පමණ පිහිටා ඇති අතර මෙම සෑම පොකුණක්ම පිහිටි ගලෙහි නිර්මාණය කර ඇතිවීම සුවිශේෂී. එයින් ප්‍රධාන පොකුණ අඩි 14ක් පමණ ගැඹුරුයි. මෙම පොකුණ වල ජලය භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා යොදාගෙන ඇත. මෙහි ගස්කොළන් සහිත ඉතාමත් සුන්දර නිස්කලංක පරිසරයක් දැන් අපට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතාමත් ඈතට විහිදලා තියෙන හරිත වර්ණ සහිත මෙම ගස්කොළන් නිසා නිරතුරුවම විවේකය, නිස්කලංක භාවය අපට දැනගන්න සහ දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරිම නිහඬයි. විවේකීව බණ භාවනා කටයුතු ආදිය දෙන්නෙකුට ඉතාමත් සුවිශේෂී යෝග්‍ය පරිසරයක් ලෙස තමයි අපට මේ ස්ථානය දැක ගන්න පුළුවන් වෙන්නේ. මෙම ශෛලමය කඳු මුදුනට යෑම සඳහා හොඳින් සකස් කර ඇති පඩිපෙළක් තියෙනවා. ඕනම කෙනෙකුට මේ පඩිපෙළ දිගේ මෙම කන්ද තරණය කිරීමේ හැකියාව තියෙනවා. පඩි සංඛ්‍යාව වශයෙන් ගත්තොත් පඩි විශාල ප්‍රමාණයක් නැහැ. සාමාන්‍යයෙන් පඩි ගණන ගත්තොත් පඩි 4500ක් ප්‍රමාණයක් තමයි මේ කන්ද මුදුනට යාම සඳහා තියෙන්නේ. ස්වභාවයෙන් හැදිච්ච ගල් පර්වත අස්සෙන් දැන් අපි යම් කිසි තැනකට පැමිණියා. පඩිපෙළ කොන්ක්‍රීට් පඩිපෙළ තරණය කරන්න පස්සේ මෙතනින් සිට මෙම කන්දේ උඩ කොටසට යෑම සඳහා යකඩෙන් නිම කරපු පඩිපෙළක් තියෙනවා. එම පඩිපෙළ ආධාර කරගෙන අපි නැවත ඒ කන්ද මුදුන තරණය කරමින් ඉස්සරහට යනවා. මෙම පාර තුළින් ආරක්ෂිතව කඳු මුදුනට යන්න පුළුවන් හේතුව හොඳින් සාධාරණයම කරන ලද අත්වලක් තියෙනවා. ඒ වගේම කන්දේ බෑවුම් සහිත ප්‍රදේශය නැති යම්කිසි පහසු ආකාරයට කන්ද තරණය කිරීමට හැකි ප්‍රදේශයක් තමයි මේ පිටිපස්සෙන් තියෙන්නේ. දැන් අපි කන්ද මුදුනට සමීපව පවතින මෙතන අපිට පේනවා මෙතන ගාන්ටාර කුළුණක් තියෙනවා. ඒ වගේම බුද්ධ රූපයක්, බෝධියක් තියෙනවා පිළිලා. එතන සිට අපිට ඉදිරියේ පේන කන්ද තමයි චේතිය පබ්බත කන්ද. දැන් අපි තව පඩි කීපයක් ඉහළට එනකොට අපිට මේ කඳු මුදුනට සමීප වෙන්න පුළුවන්කම තියෙනවා. ඉදිරියෙන් පේන කන්ද බෙරළිහෙළ චේතිය පබ්බත කන්ද තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ රාතන් වහන්සේලා බොහෝසේ වැඩ සිටි කන්දක් ලෙස තමයි අපි දැනගන්නේ. පාමුල දැන්ටත් වර්තමානයේ ආරණ්‍ය සේනාසනයක් පවතිනවා. සායනෝ භික්ෂුන් වහන්සේලා බහුල වශයෙන් මේ ස්ථානය අසුරු කරගෙන සිටිනවා. අපට පරිසරයේ අපට පේන වැඩිහිටි ගන්ධාදී ප්‍රදේශයක් අපට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපට
මෙතන තියෙන කඳු මුදුනට අපි පැමිණියා. මෙතන අපිට දැන් පේනවා ස්තූපයක් ගොඩනගලා තියෙනවා. ඒ වගේම මෙහි පැරණි ස්තූපයක ශේෂ වේගයේ ස්තූප ගොඩනැගිල්ලකුත් තියෙනවා. මේ කඳු මුදුනේ අද වර්තමානයේ අලුත් මේ අපි දැක්කා වූ ඒ ස්තූපය ගොඩනගලා තියෙනවා. දැන් අපිට පේනවා අවට කඳුපන්ටි තිස්සමහාරාම ආදී ප්‍රදේශයන් අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. නුගම්බේර ජලාශය ආදී ප්‍රදේශ තාමත් දැකුම් කළුයි ලස්සනයි. සාමාන්‍යයෙන් හිතා ගන්න බැරි පරිසරයක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. කලින් සඳහන් කර ආකාරයට මේ ස්ථානයේ සිට අපිට වටේටම දැක ගන්න පුළුවන් හැම ප්‍රදේශයක්ම අපි සඳහන් කළා තිස්සමාරා මහා විහාරය, වැනිපේර, යටාල විහාරය, කිරින්ද, වැඩ සිටි කන්ද, කතරගම, හම්පත්වල ආදී ප්‍රදේශයන් අපූජනීය ස්ථානයන් අපිට මේ ස්ථානයේ උඩ සිට ඒ අපට දකින්නකොට දැක ගන්න පුළුවන්. තාමත් දැකුම් කළ නිස්කලංක පූජනීය ස්ථානයක් විදිහට අපිට මෙම සඳකිරිගල ආරණ්‍ය සේනාසනේ දැක්විය හැකිය. එවකට සිටි බොහෝ රහතන් වහන්සේලා මේ ස්ථානය අසුරු කරගෙන සිටි බව අපි දැනුවත් වුණා. ඒ අපට දැනෙනවා මේ ස්ථානයේ විශේෂයට පස්සේ. ඉතින් හරිම ශාස්ත්‍රීය ප්‍රදේශයක්. ඉදිරියෙන් අපි දැක්කා චේතිපබ්බත ආරණ්‍ය සේනාසනේ සහිත කන්ද. ඊට පස්සේ මේ පැත්තේ අපිට දකින්න පුළුවන් සඳකිරිගල ඒ ආරණ්‍යයේ තියෙන කඳු පන්තිය. ඒ අතර අපිට කුඹුරු යායක් දැක ගන්න පුළුවන්. සහ පිටිපස්සේ ලුණුගම් වේර ජලාශය ඔබට පේනවා ඇති මෙතන. ලුණුගම් වේර ජලාශයේ සිට පැමිණෙන ඒ ඇල මෙම කඳු පන්තියේ ඉදිරියෙන් යනවා. මේ තියෙනම ඇල දැන් අපි නැවත කන්දෙන් බැස මේ ඇල කණ්ඩිය දිගේ අපි අපේ ගමනාන්තය දක්වා නැවත පැමිණෙනවා. ඉතාමත් ලස්සන දර්ශනීය ප්‍රදේශයක් මේ ස්ථානට පැමිණෙන්න ලැබීමත් අපගේ වාසනාව. ඉතින් අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාටත් පැමිණ මෙම පූජා ස්ථානයන් දැකබලා පහන් සිත ඉපිදවා ගන්න කියලා. තෙරුවන් සරණයි.